සුබ දවසක් හැමෝටම. අදත් ඔන්න ගොඩක් කට්ටිය අහපු වැදගත් විශේෂ දෙයක් කියා දෙන්න තමයි වීඩියෝ එක කරන්නේ. බොහොම සරලව ඔයගලන්ට තේරෙන විදිහට සුළු කරුණු ටිකක් එක්ක කියා දෙන්නම්. මොනවා හරි දැනගන්න ඊට අමතරව දෙයක් තියෙනවා නම් ගැඹුරින් දැනගන්න, එහෙම නැත්නම් මොනවා හරි කියන දෙයක් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ආය කියා දෙන්න. හරි. මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද ටෝච් එකක් පාවිච්චි කරලා මේ මැණික් ගලක් අඳුරගන්නේ ඒක ගැන සංසිද්ධිය පොඩ්ඩක් විස්තර කරන්න කියලා. ඒ කියන්නේ මේ ඇයි මෙහෙම වෙන්නේ, මොකද්ද හේතුව, එහෙම කියලා විස්තර කරන්න කියලා. ඉතින් මං හිතුවා අද ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. සුළුවට වීඩියෝ එකක් කරලා දෙන්න. ගොඩක් වෙලාවට දැන් අපි පාවිච්චි කරන්නේ ටෝච් එක ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල් පාවිච්චි කරනවා අපි රත්නපුර ගෙවුඩ ටෝච් එක. ඊට පස්සේ පාවිච්චි කරනවා අපි පෙන් ටෝච් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ කලර් තුනක් තියෙන ටෝච් එක පාවිච්චි කරනවා. ඒකේ තියෙනවා සුදු පාට තියෙනවා මේ වගේ. සුදු පාට තියෙනවා, කහ පාට එළිය තියෙනවා, දම් පාට එළිය තියෙනවා. එතකොට දම් පාට එළිය තමයි UV ලයිට් එක. අල්ට්‍රා වයලට් ලයිට් එක. මේක අපි පාවිච්චි කරන්නේ ඉන්විසිබල් ලයිට් එක බලන්න තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ අල්ට්‍රා වයලට් ඒක පොඩි ඉලෙක්ට්‍රෝන කතාවකුත් තියෙනවා එතන. ඒක මම කියන්නම්. එහෙම තමයි පාවිච්චි කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් සමහර ගල් තියෙනවා මේක ගැහුවට පස්සේ ඒ කියන්නේ UV ලයිට් එක ගැහුවට පස්සේ ඒ ගල් පාට වෙනස් වෙනවා. ඒක ගොඩාක් දුරට මේ වගේ දැඩි රතුපත් වෙනවා. එහෙම නැත්නම් කහ වෙනවා. මේ වගේ සාමාන්‍ය රතු වෙන ඒවා තියෙනවා. මේ වගේ හොඳටම රතු වෙන ඒවා තියෙනවා. එතකොට කහ පාට වෙන ඒවා තියෙනවා. එතකොට නිල් පාට වෙන ඒවා තියෙනවා. නියොන් ග්‍රීන් වගේ කොළ පාට වෙන ඒවා තියෙනවා. තැඹිලි පාට වෙන ඒවා තියෙනවා. ඒ වගේ තියෙනවා. එතකොට එහෙ වෙන්න හේතුව මොකද්ද? අපිට මැණික් ගලක් අඳුර ගන්න පුළුවන්. ඇත්තටම මේ ගොඩක් අය හිතාන ඉන්නේ මේ වගේ UV ටෝච් එක ගහුවම රතු පාට වෙනවා නම් විතරයි ඒක මේ ගලක් කියලා අඳුර ගන්න පුළුවන් කියලා. එහෙම නෑ. ඒ කියන්නේ මේ ටෝච් එකට පාට වෙනස් නොවන මැණික් ගලුත් තියෙනවා. පාට වෙනස් වෙන මැණික් ගලුත් තියෙනවා. රතු පාටම නෙවෙයි තව පාට වෙන ඒවාත් තියෙනවා. මම ගැන කියන්න. එතකොට ඒ වගේ ගල් තියෙනවා. දැන් අපි කතා කරමු කොහොමද මේක වෙන්නේ කියලා. මේක අපි මේ සංසිද්ධියට කියන්නේ ෆ්ලෝරසන්ස් කියලා. ෆ්ලෝරසන්ස් ඒ කියන්නේ අපිට ඇහැට නොපෙනෙන එළිය අපිට පරාවර්තනය කරලා දෙන එක තමයි කරන්නේ. දැන් මේ හැම ගලක්ම හැදෙනකොට මේවැයි තියෙනවා ඒ කියන්නේ මොනවාද ක්‍රිස්ටල් වල ඇටම්ස් තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් වලින් ඒ හයි එනර්ජි එක අරගෙන අපිට මේ ඉන්විසිබල් එනර්ජි එක අරගෙන අපිට විසිබල් කරලා දෙන එක තමයි එකෙන් කරන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. දැන් ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ ගල් වල. ඒවා වෙනස් කරලා ඒවා අපහසුතාවයට පත් කළා වගේ එහෙම දෙයක් තමයි උතනදි කරන්නේ මේ UV ලයිට් එකේදී. එතකොට මේක කතා කරොත් එහෙම මම ඔයගලන්ට මේක තව ලොකු වීඩියෝ එකක් ගේන්නම්. සාමාන්‍යයෙන් අර 6-7 දෙනෙක්ම අහලා තිබ්බා මේක පොඩ්ඩක් කියා දෙන්න කියලා. ඒ නිසා හදිස්සි වීඩියෝ එකක් කරන්නේ. ඕගොල්ලෝ මේක ටෝච් එකක් අරගෙන ඕගොල්ලෝ තියනවා නම් හරි කොහොම හරි ඕගොල්ලෝ ආසාවක් තියෙනවා නම් අනිවාර්යෙන් ටෝච් එකක් ගන්න. මොකද මේ සබ්ජෙක්ට් එකට ආසා වෙන්න ඒ ටූල්ස් ටික අනිවාර්යෙන් අපි ගාව තියෙන්න ඕනේ. ඒ ටූල්ස් ටික තිබ්බොත් තමයි අපිට හැමදේම හරියට කරගන්න පුළුවන්. ඉතින් දැන් මම කියන්නම්කෝ දැන් ඕගොල්ලෝ ටෝච් එක ගහම රතු පාට වෙනවා. රතු පාට වෙනවා නම් මොකද්ද? රතු පාට වෙනවා නම් ටෝච් එක ගහම රතු පාට වෙනවා නම් ඒවැය තියෙන්නේ ක්‍රෝමියම්. ක්‍රෝමියම් ගලේ තිබ්බොත් තමයි හොඳ රතු පාටට එන්නේ. හොඳ රතු පාටට එනවා හොඳටම ක්‍රෝමියම් තිබ්බොත්. එතකොට ඒකට හොඳම උදාහරණය තමයි රූබි. දැන් මේ මෙතන තියෙන රූබියක්. මෙන්න මේ ඉස්සෙල්ලා හොඳටම රතු වුණ එක. රූබියක් තියෙනවා. ඒක මෙන්න මේක. ඒක හොඳටම රතු වෙනවා. ඔය පින්ක් එකක් තියෙනවා. ඒ පින්ක් එකත් හොඳටම රතු වෙනවා. ඉතින් ආයෙ තියෙනවා රූබි, පින්ක්, රෙඩ් ස්පිනල්. රතු ස්පිනල් වර්ග රතු වෙනවා. හොඳ බ්‍රයිට් රෙඩ් එකක් එනවා. එතකොට ඒ රතු වෙන ඒවා. එතකොට ගලේ මැංගනීස් තිබ්බොත්
ඔරෙන්ජ් ඒ කියන්නේ තැඹිලි පාට වෙන්න පුළුවන් ගල. එහෙම නැත්නම් දම් පාට රතු වෙන්නත් පුළුවන්. මැංගනීස් තිබ්බත්. ඒවට ඉතින් උදාහරණ ඇවිල්ලා තියෙනවා මිනරල් කැල්සයිට් එක තියෙනවා. කැල්සයිට් ඒ පාට වෙනවා. ආය මෝගනයිට් කියලා තියෙනවා. ඒකත් ඒ පාට වෙනවා. ආය තව තියෙනවා ගලේ ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ඇති යුරේනියම් ඉතින් මේ දවස්වල ගොඩක් කතා වෙන එකනේ. යුරේනියම් තිබ්බොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ නියෝන් ග්‍රීන් කියන්නේ හොඳ ඒ කියන්නේ හොඳ පැහැදිලි කොළ පාට අර නියෝන් ලයිට් වල තියෙන අන්න නියෝන් ලයිට් වල තියෙන කොළ පාට තියෙන අන්න ඒ වගේ පැහැදිලි හොඳ කොළ පාටක් එනවා. ඒකට ඕපල් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ඕපල් ඒවට එනවා. ආයෙ තියෙනවා යුරෝපියම් තිබ්බොත් යුරෝපියම් කියන දේ තිබ්බොත් ඕක නිල් පාට බ්ලූ වෙන්න පුළුවන්. ආය වයලට් කලර් එකටත් එන්න පුළුවන් යුරෝපියම් තිබ්බොත්. ඒකට උදාහරණයක් තමයි ෆ්ලෝරයිට්. ඒකත් ෆ්ලෝරයිට් කියන්නේත් මේ මිනරල් එකක්. ෆ්ලෝරයිට් ඔයගොල්ලෝ දැකලා ඇති මං ගාව නම් ෆ්ලෝරයිට් එකක් දැන් පෙන්නන්නේ නැහැ. මං දාන්නම් වීඩියෝ එක. ෆ්ලෝරයිට් තිබ්බොත් නිල් වෙනවා. මේ ඒ කියන්නේ යුරෝපියම් තියනවා කියන එක. එතකොට ගලේ නයිට්‍රජන් හරි තව දෙයක් තියෙනවා. නයිට්‍රජන් හරි බෝරෝන් හරි තිබ්බොත් ඕක නිල් පාට වෙනවා. නයිට්‍රජන් හරි බෝරෝන් හරි තිබ්බොත් නිල් පාට වෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි ඩයමන්ඩ්. ඩයමන්ඩ් වල නිල් පාට තමයි වෙන්නේ UV ලයිට් එකට. එතකොට තව දෙයක් තියෙනවා. හැම ගලක්ම මේවා අඩු වැඩි වශයෙන් තියෙන නිසා හැම ගලක්ම එහෙම වෙන්නෙත් නෑ. ඒ කියන්නේ හැම ගලක්ම හොඳ පාටක් වෙන්නෙත් නෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රූබි වල තියෙනවා තායි රූබි. එතකොට බර්මස් රූබි. බුරුමේ හම්බෙන රූබි සාමාන්‍යයෙන් UV එකට හොඳටම රතු වෙනවා. තායි රූබි ගත්තොත් සාමාන්‍ය රතු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගලේ තියෙන අයන් ප්‍රතිශතය බලපානවා මේ ගල හොඳටම ග්ලෝ වෙනවද නැද්ද කියන එකට. දැන් තායි රූබි වල අයන් ප්‍රතිශතය වැඩි නිසා අඩුවෙන් තමයි UV ඉෆෙක්ට් එක පෙන්වන්නේ. හරිද? බර්මස් රූබි වල අයන් ප්‍රතිශතය අඩු නිසා තමයි හොඳට ග්ලෝ වෙලා පෙන්වන්නේ. ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. එතකොට ගෙවුඩ වල ගත්තොත් සාමාන්‍යයෙන් ඉතින් රතු වෙනවා. නිල් ඒව ගත්තොත් හොඳටම රතු වෙන ගල තමයි ගොඩක් අය අහලා තිබෙත් රතු වෙන්නේ කොහොමද වෙන්නේ මොකක්ද ඒ ගල් කියලානේ. මේ රූබි, පින්ක්, රෙඩ් ස්පිනල් ඒවා. ඉතින් ඔය කියපු ටික ඉතින් මතක තියාගන්න. ඉතින් ටෝච් එකක් ගන්න. සාමාන්‍යයෙන් ටෝච් එකක් ගන්න. ඔයගොල්ලන්ට ආසාවක් තියෙනවා මේ වගේ ටෝච් එකක් සාමාන්‍ය ලොකු ගාණක් වෙන්නේ නැහැ. ගන්න මේ නිපල් ගෙවුඩ නිපල් එකක් තියෙන මේ ටෝච් එක ගන්න. අරගෙන ඉතින් අත්හදා බලන්න. ඒක පාඩුවක් වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් UV ටෝච් වෙනමක් තියෙනවා. UV ලොකු ටෝච් තියෙනවා. UV ලයිට් එක විතරක් තියෙන. ඒවත් හොඳයි. සාමාන්‍යයෙන් ඒ වගේ ඒවත් ඉතින් අරන් බලන්න. උත්සාහ කරලා බලන්න. ඉතින් වීඩියෝ එක ටිකක් දිග වැඩි වුණා. මම හිතනවා වැදගත් ඇති කියලා වීඩියෝ එක වුණාට. ඉතින් මේ ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. පොඩි වීඩියෝ කරමු. මොකද දන්නවද මේ එකපාර ඉතින් අර මටත් ඕක ටිකක් මේ දැන් ළඟක හිටියනම් කියා දෙන්න ලේසි ආන ප්‍රශ්නත් එක්ක. මටත් ඕක සරල කරගන්න ටිකක් අමාරුයි. උඩරිම සරල කරලා තමයි කිව්වේ. ඒ නිසා සමහරට ඕක මේ සමහර අඩුපාඩුත් ඇති මම කියපු දේවල් ඒව ගණන් ගන්න එපා. මේ ඔය උඩරිම සරල කරලා කිව්වේ. හරි එහෙනම් ජය වේවා හැමෝටම. උත්සාහය අතාරින්න එපා. වහිනවා ඒ වුණාට උත්සාහය අතාරින්න එපා. මොනවා හරි කරලා අපි ගොඩ යමු. අපි එකට ගොඩ යමු. එහෙනම් ජය වේවා.